guys. Hello guys, අපි ගහන්න යන්නේ car dealership කියන එක. මම කිව්වා හරි නම් ඒක තමයි. එක කාර් එකක්වත් දැනට නැහැ. මම ඊට කලින් මේක ගැහුවා. දැන් මං ඉන්නේ level කීයද? කීයද level ඉන්නේ? ඒ level පෙන්නන්නේ නැද්ද? එහෙම පෙන්නන්නේ නැද්ද? කමන්නේ කොහොම හරි. පියන්. neighborhood ඕනේ. අපි යන් මේකට කා මාකට් එකට. ඒක කියන්නේ කා මාකට් එක කියලානේ. ඔව් කා මාකට් එක. නන්න ඒකට යන් අපි. මේ දින්නේ. මේ අපේ කා කෝ. මේ දින්නේ. කා මාකට්. කා මාකට් එකෙන් අපිට ගන්න පුළුවන් දේවල් තියෙනවද? මේ හොඳට විකුණනවා මේ මෙන්න මේ වගේ ජීප්ස් අර මේවා. මේක එහෙම කීයද දන්නේ නැනේ. අහලා බලමු. කීයද? අපි ගමු. ඉතින් ප්‍රශ්නයක් නෑ ගමු. ඒක ගත්තා. මෙන්න මේ කීයද බලමු. ඒක නම් සෑහෙන ගාණක් වෙන්න ඕනේ. එච්චර සල්ලි නෑ. බොහොම කනගාටුයි. මං ගාව එච්චර සල්ලි නෑ. නරක කීයද දන්නේ නැනේ. Mercedes Benz එකක් මම හිතන විදිහට. මේක ගන්න සල්ලි මදි මට. අයියෝ මොකද්ද අප්පා. මේක නම් ගන්න පුළුවන් වෙනවා අප්පෝ ඒක ඇත. එතකොට මේ කාය ගම සේල් කරද්දි හොදරවත් දාන්න තරම් මේක නැහැ. කමන්නේ. අයියෝ නෑලු සල්ලි. මොකද්ද අප්පා මට සල්ලි පොඩ්ඩක් ගන්න නැද්ද? හරි මම මේක නම් ගන්න කොහොම හරි ඈ. ඒක ගන්න. සල්ලි ටික ඉතුරු කරගමු. අපි මේකේ යම් බලන්න. Let's drive. පො හැටි ලකඩම් වාහනය. අයියෝ හැප්පුණා. වාහනේ ලවන්න එච්චර පුරුද්දක් නැහැ. කමන්නේ යා. ඒ වාහනේ හප්පන්න එපා දැන්ටමත් හැප්පිලා ඉවරයි. අපි මේක හදන්න දාමු ඈ. ඔව්. බොහොම කනගාටුයි. අයියෝ ෆ්‍රන්ට් ලෙෆ්ට් මොකක්ද ඩැමේජ් වෙලාලු. හරි හැප්පුණා. අපි මෙයාට සල්ලි දෙමු. රෙපෙයාර් කරන්න මේක. බොහොම යහපතයි මේක දීලා ගෙන්න ගියොත්. මගේ සල්ලි ඔක්කොම නැති වෙනවා. අද අපේ අනිත් වාහනේ ගන්න යා. යම් දුවලම යා. කොට ලේසි. අපි නේබර්හුඩ් එකටත් යන් ඉක්මනට. වර තියෙන්නේ ගෙලින්ම. අයිරක්ම තියෙන්නේ. Take your car to dealership කියලා. අයියෝ මොකද්ද අප්පා මේ රන් එකට ටයිම් එකක් දාන එක නරක වැඩක්. කොට අපිට තියෙන chance එක අඩු වෙනවනේ. කාර් රෙපෙයාර් එක කායකත් ගමු. යන්. මම හිතනවා මේ කාය අරකට වඩා හොඳ ඇති කියලා. යන්. ඒක එන්ජිම වදිනවා. දැන් අපි මේක හෙට්ට දාලා කත් හදන්න දාමු. අයියෝ හැප්පුණානේ. මට හැමතිස්සෙම හැප්පෙන එක වෙනවා අප්පා නෙමෙයි දන්නේ. ඉස්සරහට හරි. ඔතනින් පාක් කරමු. දැන් යන් අපේ අර වාහනේ තත්ත්වය බලන්න. හරි රෙපෙයාර් වෙලා. කලින්ට වඩා නම් හොඳයි ඉතින්. හැමෝම දන්නවා ඒක. එන්ජින් වදිනවනේ හැබැයි. කරන්න දෙයක් නැහැ. හොඳයි දැන් අපි මේක සේල් දාමු. අපි මේක සේල් දාමු. පොඩ්ඩක්වත් අඩු ගන්න හොඳ නැහැ. උපරිම වැඩි කරන්න ඕනේ. තාම අපිට ලාභයක් නැහැ. අපි දාමු මේක. අයියෝ යන්නකෝ. හරි. දාමු අපි මේක. දාමු අපි හදන්න.
රිපෙයාර් මට අර මේකට යන්න බැරි වුණානේ අපි වොෂ් එකටත් යමු වොෂින් මොකක්ද එක අරක ගන්න ඒකත් නේද ඇහෙන ගණක් යනවා දැන් අපි අරක විකුණලා යමු කවුරු හරි ගියාද අනේනේ මම මේක ඇරලා නැහනේ මේ කඩේ වහගෙන මම මේ කවුරු හරි ඇවිල්ලාද කියලා අහනවා පිස්සුනේ හොඳටම නෑ කායක රිපෙයාර් වෙලා එක මිනිස්සෙක් නම් එනවා ඒ මිනිස්සා එන්න කලින් අපි මේ කොහමද මේව කරමු පොඩ්ඩක් ඉන්න ඕනේ ඉතින් කස්ටමර් කෙනෙක් වුණාම හදිස්සිය අපිට වැඩ කරන්න බෑනේ වැඩ තියෙනවා යා හොද ගත්තා නම් හොඳයි තව මේක එන්ජින් වදින වැඩිල්ල හොඳයි ඒක සේල් ඒකත් අඩු කරන්න හොඳ නෑ උඩරිම වැඩි ගන්න එකත් සේල් එකේ දාලා අපි අරක විකුණන්නේ මේක මර්සිඩීස් බෙන්ස් එකක් කියන්නේ ලේසි නෑ ඩර්ටි ටිකක් තියෙනවා අප්පා හොදන්නත් ඕනේ අපි මේක දැන් විකුණන්න ඕනිද අපි සේල් කරමු ආයි අහන්න දෙයක්ද සේල් කරමු අරකට කවුද ඇවිල්ලා යා හොඳයි ඒක ලාභයක් තියෙනවද බලමු මම මේක 2001 ගහපු එක ඒකේ ඩර්ටිත් නෑ ඩැමේජුත් නෑ ඒක නම් හොඳයි ඒක සේල් කරමු අපිට සෑහෙන සල්ලි ගොඩක් හම්බුණා අන්න අපි ලෙවල් 5 ලෙවල් අප් වුණා තව 2000ක් ද කොහෙද හම්බුණා මේක ලක්සරි ඇන්ඩ් ස්පෝර්ට් කාර්ස් අපිට දැන් ලක්සරි ඇන්ඩ් ස්පෝර්ට්ස් කාර්ස් ගන්න පුළුවන් ඒක උතන තියෙන්නේ බ්‍රෑන්ඩඩ් කාර් මාකට් එක නෑනේ මේ කොයි තියෙනද අපි යන්න ඕනේ මේ ඩීලර්ෂිප් එකනේ කාර් මාකට් එක මේ මොකද නේබර්හුඩ් අර හේ තියෙන්නේ මොකද ආයේ මොකක් හරියක් තියෙනවා අපි එතෙන්ට ඒ මොකද තියෙන්නේ ඒක මොකද්ද තියෙන්නේ යම් බලන්න අප්පු පිසුස එච්චර කල්ලි තියෙනවා දැන් කාස් ටිකක් ගන්න ඕනේ අර සීන් මං හිතන්නේ බ්‍රෑන්ඩඩ් කාර් මාකට් එක නෙමෙයි හරි එන්ට වෙන්න එන්ට වෙන්නේ නැත්තේ ඒක එච්චර යනවද ඒක සල්ලි ගත්තේ නෑනේ අපේ ස්පෝර්ට්ස් කාර්ස් දැන් ගන්න ඔව් මොකද්ද වෙන්න ඕනේ මේවා එච්චර සල්ලි නෑ ඒ කය මොකක් හරි අවුලක් තියෙනවා පොඩි එකේ අපි යන් අර පැත්තට ඒක හරියන්නේ ඒක හරියන්නේ ඒ මොකක් හරි අවුලක් තියෙනවා මොකද්ද මේ තියෙන්නේ බ්‍රෑන්ඩ්ස් කාර් මාකට් එක ඒක මේක තමයි අවුනේ අදාළ නැහැ අපිට ගෙදරන් නම් තියනවා ගන්න නම් පුළුවන් ඒ ගෙදර අපිට නැවතෙන්නත් පුළුවන් අපි නේබර්හුඩ් පැත්තට යන්න එහෙම නැත්නම් මොකක් කරයක් කරමුද කාර් ඩීලර්ෂිප් එක තියෙනවා දැන් එහෙම ගත්තොත් කොයි පැත්තටද තියෙන්නේ දැන් නේබර්හුඩ් එකට යන්නේ කමන්නේ අපි යන් නේබර්හුඩ් පැත්තට නේබර්හුඩ් නේ ඔව් යන් ඊට ගිහිල්ලා අපි කාර්ස් ටිකක් විකුණගමු එතකොට වැඩේ හරි මේ නේබර්හුඩ් කියලා කිව්වට එන සල්ලි ගොඩක් තියෙනවා ඒගොල්ලන්ට ඔව් කාර්ස් නැද්ද මේ අර තියෙන්නේ මට දැන් ස්පෝර්ට්ස් කාර්ස් ගන්න පුළුවන් නේ අපි එකක් ගමු මේ තියෙන ස්පෝර්ට් කාර් එකක් ඔව් මොකක්ද අවශ්‍යතාවය
කීකරද ගන්න බයි කරන්න බෑනේ අපේ සල්ලි මදි බොහොම දුකයි අපි මෙන්න මේ Mercedes Benz එකක් තියෙනවා මම හිතන විදිහට පෝ අරගෙනත් පාඩුයි අප්පා ඒක ගමු කමන්නේ ගමු මේක විකුණලා ඉමුනේ යන් එක හදන්න දාමු කොහෙද අපේ ගෙදර තියෙන්නේ දැන් අපිටත් වාහනයක් කියලා තියාගන්න ඕනේ නැත්තම් අවුල්නේ යන් අපේ කඩේ පැත්තට පොඩ්ඩක් යන් කඩේ පැත්තට නෙමෙයි රෙපෙයා කරන්න යන් ඒතරේ නම අප ගන්න දු දැම්මා අනේ හැප්පුණානේ අයියෝ මම මොකද්ද මේ කරන්නේ නයිස් හරි මේ පොඩි කැලලක් ගියත් ඒගොල්ලෝ පෙන්නනවා මම කතා කරන්නේ තමන්නේ අපි එතකන් තව වාහනයක් ගන්න යන්ද එහෙම නැත්තම් යාම මම අපේ ගෙදර පෙන්නන්නම් කෝ අපේ ගෙදර ආලා තියෙන්නේ මේක තමයි දැන්ට මගේ ගෙදර දැනට හොඳේ මම ඉස්සරහට ගන්නවා ඕ මේ තියෙන්නේ අත හොදන්න දී ගෑස් එක එහෙම තියෙනවා මේ විතර මෙතන තියෙන්නේ මෙතන මොකක්ද කරන්නේ පත්තර එහෙම තියෙනවා මේ මොකක්ද තියෙන්නේ මේ විතරක් මම ඉන් ඇදක් තියෙනවා යන් ගන්නයක් හැබැයි දැන් මගේ අතට සල්ලි වරනවා පස්සේ මම ඊට වඩා හොඳ වාහනයක් ගන්නවා වාහනයලු ගෙදර අපි දැන් කෙලිම මේක ඉස්සරහට දාමු අපි කායක වොෂ් කරලා දාමු හරි හැප්පුන්නේ නැහනේ කමන්නේ හැප්පුණාට මොකක් ඩැමේජ් එකක් කරලා නැහැ කමන්නේ වොෂ් වෙන වීඩියෝ පොඩ්ඩක් බලමු මේ ආසන වොෂ් වෙන එක ශාලාසනයිනේ කැරගෙනවා කාර් රිපෙයාරින් අනෑනේ වොෂින් කියලා වැටෙන්නේ එන්ත දෙකටම රිපෙයාරින් කියලා වැටෙන්නේ කියලා කා වොෂ් යන් අපි එහෙනම් මේ වාහනේට නගිමු නැගලා යම් මේ පැත්තටනේ අමතක වෙනවා ඉතින් මම දාන්නේ මාර හෙට්ටනේ හරි දැන් ගත්තේ වෙන වාහනයක් වගේ නිකන් නේ ඇයි ඉතින් කොහෙද අපි හිතුවද මං යන්නේ ආයි පුට්ටෝන් සේල් කරනවා නෑ එහෙම අදාළ නෑ 7-5ක් අඩු කරන්නේ දැන් අපි යන් අපේ ෂොප් එක බලන්න යන් බලන්න අපි එනම් එක්කෙනෙක් ඇවිල්ලා යන් නයිස් අපි එහෙනම් ඒකට ගත්තා අපේ හොඳයි ලස්සනයිනේ ඔන්න ඕක තමයි ඉතින් කාර් ඩීලර්ෂිප් එකේ කතාව දැන් ඉතින් අපිට තියෙන්නේ පොඩි වැඩ ටිකක් කරන්න තියෙන්නේ පොඩි ඩෙකොරේෂන්ස් දාන්න අලුත් ගෙදරක් ගන්නත් ඕනේ එහෙනම් ඉතින් ඉවරයි